සභාව නිතරම ක්‍රිස්තුස් වහන්සේගේ සභාව බව කීම අවශ්‍ය නැත. උන්වහන්සේ නිතරම කතා කළේ මගේ සභාව යන වචන වලින්. ඒ පේදුරුතුමාගේ සභාව නොවේ. ක්‍රිස්තුස් වහන්සේ තමන්ගේම නිදහස් කැමැත්තෙන් තමන්ගේම ආශාව අනුව තම සභාව පේදුරු නම් පර්වතය මත ගොඩනගනවා. ඒ කරන ලද්දේ ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන්, ක්‍රිස්තුස් වහන්සේගේම බලයෙන්. මෙම සත්‍යතාවය අවබෝධ කරගත් කල ගැටලුව විසඳෙනවා. එවිට අපට සභාව දෙස සුභවාදී ආලෝකයකින් බැලිය හැකි වෙනවා. සභාව ස්ථාපිත කරන ලද්දේ පළමුව අප තුළත් ලෝකයේ තුළත් ක්‍රිස්තුස් වහන්සේගේ ක්‍රියා තේරුම් ඇතිව දකින්නට හැකිවන පිණිසත්, දෙවැන්න අපට දේව රාජ්‍යයට ඇතුළු වීමට හැකිවන පිණිස ක්‍රිස්තුස් වහන්සේගේ ක්‍රියාකාරකම් වලට අනුකූලව ජීවත් වීමට උදව් වීම පිණිසත්. ජීවනදායක වචන ඇත්තේ ඒ තුළ පමණයි. ප්‍රසාද නිධානවල ක්‍රියාකාරී ශක්තිය ඇත්තේ ඇයගේ අනප්‍රකාරයි. රාජ්‍යයට දොර හැර දෙන්නේ සභාව පමණයි. ඔබ හැමට සුබ දවසක්. යේසුස් පිටයි.